අසිත් මියසික් ඇකඩමි චැනල එකත් එක තුලා ඉන්නවාල් සාදරෙන් පිළිගන්නවා මියසික් ගැන YouTube ගැන තියෙන ප්‍රශ්න ගොඩකට උත්තර ගොඩක් කරගෙන තමයි මේ චැනලක පටන් ගත්තේ මේ චැනලක පටන්ගන්න හේතුව වුණත් අසිත් මියසික් එක මගේ මේ චැනල එකේ ගොඩක්යි මගෙන් අප ප්‍රශ්න තිබුණා කොපිරයිට් ප්‍රශ්න ගැන ඊට පස්සේ වීඩියෝ සාධන හැටේ ඊට පස්සේ මොනාද මියසික් හදන විදිිය ඊට පස්සේ තමන්ගම ප්‍රඩක්ෂණයක් කරගන්න කොහොමද ඊට පස්සේ තව කටෙන්ට් අයිඩ ගන්න කොහොමද ඊට පස්සේ ස්ට්‍රීමිං වල තම ඔයාලගේ මියසික් දාන්න කොහොමද ඊට පස්සේ ඔයාල ඔරිජිනල් සිින්දුවක් කරනවන එක මික්සින් න් මාස්ටරින් කරන්න කොහොමද රෙකෝඩින් කරන්න හොඳ මයික් මොනවද ඊට පස්සේ පාවිච්චි කරන්න හොඳ ස්පීකර්ස් මොනවද ඔයගේ ප්‍රශ්න ගොඩාක් මගින් හල තිබුණා ඉතින් ඒ ප්‍රශ්න ගොඩකට උත්තරාර්ගෙන තමයි මම මේ චැනල්ල එක පටන් ගත්තේ ඒ දෙවල්ගෙන කියලා දෙන්න මොකද එකින් එක අහනහන හැමෝටම ම වෙන වෙන මෙසජ් දාලා එහෙම කියනට වඩා ලේසි මට කියන්න පුළුවන් මේ මල්ලි මේක තියෙනවා මේ වීඩියක බලන්න මේ විඩියකට අයිඩියක් ගන්න පුළුවන් කියලා ඉතින් ඒක අරමුණු කරගෙන තමයි ම මේ චැනලක පටන් ගත්තේ ගොඩක් ඉල්ලපු නිසා මේ දෙවල් ගැන කියලා දෙන්න කියලා ඉතින් අද අපි මුලින්ම කතා කරන්න යන්නේ හැමෝටම තිබිච්ච ලොකුම ප්‍රශ්න ගැන කොපිරයිට් කියන්නේ ගොඩක් අයි මගින් අහපුදේ තමයි කොපිරේට් එකක් නැතුව කොහොමද YouTube එකට සිින්දු අප්ලෝඩ් කරන්නේ කියලා පලවනි දේ තමයි කොපිරේට් කියල දෙයක් තියෙනවා අපිට ඒක අයින් කරන්න බැහැ මොකද කොපිරේට් කියන දේ හැදිල තියෙන්නේ දැන් හිතන්නක ඔයා ඇත්තරම ඒකෙන් අදහස් කරන්නේ ඔයාගේ නෙවෙන දෙයක්නේ ඒ කියන්නවාගේ නොවෙන වීඩියෝ එකක් හෝ ඕඩියෝ එකක් ඔය දෙක එකක් දැන් ලිරික්ස් වලටත් දැන් කොපිරයිට් තියෙනවා ඔය තුනෙන් මොකක් හර එකක් එක වෙන කෙනෙක් ඔයා දාන අදහස් කරන්නේ එතකොට ඒක කොපිරේට් කියන ගනට අයිති වෙන්න ඒදේම අරගෙන ඔයා ඒදේම රී අප්ලෝඩ් කරනවන හරිත එකන් ඔයාගේ කිසිම එඩිට් එකක්කත්න් ඔයා ඒ අලුතේ ඔයා ඒ අප්ලෝට්න වීඩියෝ එකට ඔයාගේ කිසිම දායකත්වයක් නැතිනම් පැහැදිලි ඇති ම කියනදේ ඒ කියන්නේ ඔයාගේ කිසිම දායකත්වයක් නැතිනම් ඒ වීඩියෝ එකට වෙන කෙනෙක්ගේ දෙයක් අරගෙන එහෙම කොයි පේස්ට් කන්නයන් කරන්නේ එතන අනිවාරයෙන්ම කොපිරයිට් එකක් එනවා මොක දේක ඇත්තරම ඒක ඔයාගේ නෙමේනේ ඔයා වෙන කෙනෙක්ගේ දෙයක් අරගෙන දාන්නේ ඒක නිසා ඒකෙන් ගැලවෙන්න පුළුවන් ක්‍රම මොනවද YouTube එක තියෙනවා ෆෙයා යස් කියල එකක් ඔප්ෂන් එකක් ෆෙයා යස් කියන්නේ වෙන කෙනෙක් දෙයක් පාවිච්චි කරත් ඒදේ සුළු වශයෙන් තමයි පාඒක ෆෙයා කියන එකම තේරෙන සුළු වශයෙන් තමයි පාවිච්චි කරලා තියෙන්නේ ඒ කන්ටෙන්ට් එකට සමාන ඒ වගේ තව එකක් හරිද ඒක කොපිරයිට් දැන් කොපිරයිට් වලින් බේරෙන්න පුළුවන් එක තැනක් තමයි ඒක අනිත් එක දැන් YouTube එකේ ඇල්ගොරිතම් එක ගොඩාක් දැන් ඉම්ප්‍රූව් වෙලා තියෙන්නේ ඒක නිසා දැන් ගොඩාක් ඉස්සර වගේ නෙමෙයි ගොඩක් සිින්දු දැන් අලුතෙන් කටෙන්ට් අයිඩ ඔන් කරනවා මං කටෙන්ට් අයිඩ ගෙන වෙන විඩියකින් කියලා දෙන්නම් කොහොම දෙක ඔන් කරගන්න කොහොමදවාට එක ගන්න ඒදේවල් ගැන මම මේක මියසික් අප්ලෝඩ් කරන ගැන එකන වීඩියෝ එකට වගේ දෙක මියසික් අප්ලෝඩ් කරන ගැන විතර ම මේ කියල දෙන්න මොකද වීඩිය ගොඩා දිග්ග නිසා පලවනදේ මංකේපොදේ වාට පැහැදිලි ඇති ෆයා යස් කැටගරේකට අනුව අපට අප්ලෝඩ් කරන පුළුවන් ඊට පස්සේ රීමික්ස් කරනය රීමික්ස් කරන ඩීජය කරන ඒවගේට පසනන් ස්ටොප් හදනය එයාල ඉන්නවනම් එයාල ඒ ඕඩියක යස් කරත් සමහරලාවට කොපිරයිට් එක එනවා ඇයි මොකද දැන්තින සිස්ටම් එක් ස්ට්‍රීමින් පලටෆෝම් ගොඩක් දුරට ඉම්ප්‍රෝවලා තිනිස්සර වගේ නෙවේ ඉතින් යාලගේ අල්ගුතම්මකට පොඩි දෙයක් තිබත් එයාල ටක්ගල කැච් කරගන්න ඒ කැච් කරගනීමත් එක් තමට කොපිට ලේම එක එන්න කොපිට ලේම එක වර්ග දෙක් වෙන්න පුළුවන් මොකද කොපිට ලේම් කෙලෙක්න කොපිට ස්ට්‍රයි කෙ දෙකුත් තියෙනවා කොපිට ලේම් ගැන කතාකරත් කොපිට ලේම්ගෙන් ඇතරමගේ චනලක ප්‍රශ්නයක් වෙන්න හැ ඒක ඔයා ඒන් කරන චනල්ල එකන්නම් ඒ කියන්නේ ඔයා සල්ලි හොන චනල්ල එකක් නම් ඒකෙන් එන්න රෙමිනුව එක කෙලින්ම යන්න ඔරිජිනල් කටෙන්ට් හෝල්ඩට හරි ඒකෙන් කටෙන්ට් එක අයිතිකාරය ඉන්නවන එයාට තමයි කෙලිම රෙවෙන එක යන්නේ එයාට පුළුවන් සමහරලාවට වාගතින කොපිරයිට් එක රිලිස් කරන්න හරිද ඒකන්න එයාලගේ තින පලටෆෝර්ම කර ඩෑස් බෝඩ් කරහ පුළුවන් වාට කොපිරේටක් ඇවිල්ල තියෙනවනම් ඔරිජින ඕනම කටක් කරන මට මෙහම කොපිරේටක් වල තින මේක මෙහමයි කියලා පැහදිලි කරල යට පුළන් යාගේ කොපිරේට් ලිස් කරන පුළුවන් එහම නැත්තන් එයාට පුළන් කොපිටක් ලේම එක තියද රෙවනු ගන්න පුළුවන් එහෙම නැත්තං එයාදේට කැමති නැත්තං ගොඩදුර ලංකාවේද කෙරෙන් නැහැ ඒදට කැමති නැත්තං ඔයා වීඩියෝ කප්ලෝඩ් කරනවට යා කැමති නැත්තං වාට පුළන් කෙලින්ම ඔයාට කෙලිමිස් කොපිටක් ස්ට්‍රයික් දක්වා එන්න පුළුවන් ඔහම තමා තියෙන්නේ කොපිරේට් එකෙන් ගැලවෙන්න පුළුවන් පලවනි දතම ෆයා යස් කටකර එක ඒ දේවල් කරලා එක ඔයාගේ දායකත්ත වීඩියෝකට දෙනවන ඔය අප්ලෝඩ් කන වීඩියෝකට දෙනවන එහෙම පුළුවන් මේ කොපිරේට් එකින් බේරෙන්න්න කෙලින්ම ඒදේ අප්ලෝඩ් කරනවනම් ඔතන තියෙන එක දෙයක් තමයි අපි තෝරගන්න ඕන එහෙම අප්ලෝඩ් කරනවනම් ලයිෂන් කරලා නැති දැන් ගොඩක් දුරට දැන් අද වෙනකොට ඒයි වලින් කරපු දේවල් පවා
මේ කොපිරයිට් වලට යටත් කරලා තියෙන්නේ. කියන්නේ දැන් ඔය හිතන්නකෝ සුනෝ වලින් හැදුවා කියලා. සුනෝ වලින් ඔයා මියුසික් එක ප්‍රොඩියුස් කරලා ඒක ඔයාලට YouTube දාන්න පුළුවන් දැනට. හරිද? ඉස්සරහට YouTube වලටත් බැරි වේවි. හැබැයි ඒ දේ ලයිසන් කරද්දී ඔයා ස්ට්‍රීමින් ප්ලැට්ෆෝම් වලට දාද්දී ඔයාට පොඩි ප්‍රශ්නයක් වෙනවා. හරිද? මොකද ඔයා නෙමෙයි කෙලින්ම AI වලින් ජෙනරේට් කරපු දෙයක්නේ. ඒක නිසා දැන් සමහරු අලුතෙන් සින්දු ලියනවා කියලා දැන් chat gpt එකෙන් කෙලින්ම අරගෙන ඊට පස්සේ සූනෝකට දාලා හදලා කෙලින්ම YouTube දාලා ස්ට්‍රීමින් දාලා මෙහෙම ඒක පුළුවන් ඔවා කාලෙත් එක්ක බැරි වෙනවා. මොකද ඔයාගේ පුළුවන් තරම් මම නිතරම කියන්නේ ඔයාගේ ඔරිජිනල් කන්ටෙන්ට් එකකට යන්න. එතකොට කාටවත් ඔයාට අයිතිවාසිකම් කියන්න බෑ මේක මගේ කියලා. පුළුවන් තරම් ඔරිජිනල් මේකට කරන්න. අනිත් එක කවර් සෝංග් එකක් කරද්දී උනත් කවර් සෝංග්ස් වලදී ගොඩක් පරිස්සම් වෙන්න ඕන. ඒ සින්දුවෙම කැරොකේ ට්‍රැක් එක ඒ විදිහටම ගන්නවන. ගොඩක් අය ගන්නවා දැන් ඒ ට්‍රැක් එක තියෙනවා නම් දැන් හිතන්න ඔරිජිනල් සින්දුව කියලා. මම සින්දු නම් වශයෙන් කියන්නේ නැහැ. ඔයා දැන් මේ සින්දුව ඔයා සින්දුව කියන්න ආසයි. ඒක අරගෙන ඒකටම කැරොකේ ට්‍රැක් එක ඒකේ තියෙන ඔඩියෝ එක, ඒ කියන්නේ වෝකල් එක මියුට් කරලා ඔයා ඒ ට්‍රැක් එක විතරක් අරගෙන ඒකට කවර් එකක් කරනව නම් ඔයාට කොපිරයිට් ක්ලේම් එකක් එන්න පුළුවන්. හරිද? ගොඩක් දුරට ස්ට්‍රයික් එන්නේ නැහැ. කොපිරයිට් ක්ලේම් එකක් එන්න පුළුවන්. ඒ ක්ලේම් එක ආව කියලා වගේ channel එකට ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඔයා ඉන්කම් එකක් ගන්නව නම් channel එකෙන් ඒ වීඩියෝ එකෙන් බලාපොරොත්තු වෙනව නම් ඒක එන්නේ නැතුව ඒකේ ඔරිජිනල් අයිතිකාරයට තමයි ඒක රෙවෙනියු එක යන්නේ. හරිද? එහෙම නැත්නම් ඔයා දැන් වෙන සින්දුවක් කරලා ඒක වෙන කෙනෙක්ගේ කවර් එකක් විදිහට කරත් ඔයාට පුළුවන් නම් පොඩියට හරි එක්ක ගිටාර් එකක් ප්ලේ කරලා නැත්නම් ෆ්ලූට් එකක් ඒ වගේ පොඩි ඉන්ස්ට්‍රුමන්ට් පාර්ට්ස් ටිකක් ඇඩ් කරලා ඒ සින්දුව කවර් එක කරන්න. ඒක මොකද ඔතන ඔයාගේ දායකත්වයක් තියෙනවා. සින්දුව වෙන කෙනෙක්ගේ වුණාට ඔයා එතන මියුසික් වලින් දායකත්වය දීලා තියෙනවා. ඔයාගේ වෝකල් එකක් කියන්නේ ඔයාගේ වීඩියෝ එකක් තියෙන්නේ. දැන් ඔයාට ෆෝන් එකකින් හරි වීඩියෝ එක කරන්න පුළුවන්. එහෙම නැත්නම් ලිරික්ස් වීඩියෝ එකක් හරි දැම්ම කියන්නකෝ. එහෙම දැම්මත් ඔයාගේ දැන් දායකත්වයක් තියෙනවනේ. එතකොට එතන කොපිරයිට් ප්‍රශ්නයක් නැහැ. ඒක නිසා දැන් කොපිරයිට් වල ওই දේ තමයි තියෙන්නේ. අනිත් එක YouTube එකට අප්ලෝඩ් කරද්දී කොපිරයිට් එක වදින්නේ කාල සීමාවකට. ඒ කියන්නේ හිතන්නකෝ තප්පරයක දෙකක තුනක හතරක කියලා. ඒ වගේ දෙයකට සාමාන්‍යයෙන් කොපිරයිට් එකක් එන්නේ නැහැ. අඩුම මිනිමම් තප්පර 8ක් 10ක් අතර වගේ තියෙන්න ඕන. තප්පර 8ක් 10ක් අතර වගේ පොඩි කොටසක් තියෙනවා නම් YouTube එක ඇතුලේ කොපිරයිට් ක්ලේම් එක එන්න පුළුවන්. අනිත් ප්ලැට්ෆෝම් වල වෙනස් වෙනවා. ඒ කියන්නේ TikTok වල එක තව ප්ලැට්ෆෝම් තියෙනවනේ. ඒව අනුව වෙනස් වෙනවා. ඒ කියන්නේ ටයිම් ඩියුරේෂන් එක ගොඩක් දුරට සමහරවිට ඒක ඩිටෙක්ට් වෙන්නේ දැන් සින්දුව ඇත්තටම ඔරිජිනල් ඕන කන්ටෙන්ට් එක ස්ට්‍රීමින් ප්ලැට්ෆෝම් වලට දාද්දී ඒ කියන්නේ කන්ටෙන්ට් ID ඔන් කරද්දී එයාලට පුළුවන් ඩියුරේෂන් එක කියන්නේ මොන කෑල්ලද කොපිරයිට් ඔන් කරන්න. සමහර ෆුල් එන්ටයර් වීඩියෝ එන්ටයර් ඔඩියෝ එකම කොපිරයිට් කරන අය ඉන්නවා. සමහර අය ඉන්නවා පොඩි කොටසක් විතරක් වදිනවා. ඒක අපිට සිලෙක්ට් කරලා දාන්න පුළුවන්. එහෙම දාලා ඒක ඔරිජිනල් කන්ටෙන්ට් කරන කෙනා තමයි ඒක දන්නේ මොන වගේ ඩියුරේෂන් එකකටද මේ කොපිරයිට් එක ඔන් කරලා තියෙන්නේ. එහෙම කියලා. ඒ ගැන ඉතින් අපිට කියන්න බැහැනේ. ඇත්තටම ඔඩියෝ එකක් මේ වෙද්දි ඒ කියන්නේ අපි ඔඩියෝ එකක් ගන්නදී අපිට කියන්න බෑ මෙයා මේ ටික කොපිරයිට් ඔන් කරලාත් දන්නේ නැහැ තියෙන්නේ. එහෙම කියලා. හොඳම දේ තමයි අරම කරන එක. එක්ක ඔයා රීමික්ස් හරි එහෙම කරනවා නම් ඒකේ මියුසික් එක ඔයාට වෙනස් කරන්න පුළුවන් රීමික්ස් වලදී. ඊට පස්සේ කවර් කරනවා නම් ඔයාටම කියලා වෙනම මියුසික් එකක් හදා ගන්න පුළුවන්. එහෙමත් නැත්නම් ඔයාට පුළුවන් fair use category කරනවා use කරන්න. ওই තුන තමයි තියෙන්නේ. මොකද මම මේ දේ කියන්නේ දැන් ගොඩක් දෙනෙක් මගෙන් අහපු නිසා ඒක එහෙම තමයි. ඒ කියන්නේ කොපිරයිට් එක එනවා. මොකද ඒක ලීගල් දෙයක් නේ. ඒ කියන්නේ ඇත්තටම මේක තියෙන්න ඕන දෙයක්. ඔරිජිනල් කන්ටෙන්ට් කරන කෙනෙක්ට ඒක ලැබෙන්න ඕන දෙයක්, ලැබිය යුතු දෙයක්. මොකද මමත් ඔරිජිනල් කන්ටෙන්ට් කරන කෙනෙක් විදියට ඔරිජිනල් songs වෙන සමහර මගේ මාගේ ගොඩක්ම ෆේමස් වුනේ ස්ලෝඩ් ඇන්ඩ් රිවර්බ්. ස්ලෝඩ් ඇන්ඩ් රිවර්බ් කරද්දුනත් මගෙන් අහලා තිනවා අයියෝ ඔයාලට කොපිරයිට් නැද්ද මෙහෙම කියලා. ඒකදී අපි යූස් කරන්න ඕන තමයි කොපිරයිට් එන්න පුළුවන් songs තියෙනවා, කොපිරයිට් එන්න නැති songs තියෙනවා. මොකද කොපිරයිට් එනවා අනිවාර්යෙන් කන්ටෙන්ට් ID on කරලා නම්. හරිද? ඔයාලට තව අයිඩියා එකක් දෙන්න. මේක පොඩි ට්‍රික් එකක්, එක්ස්ට්‍රා ටිප් එකක් විදියට. ඔයාලට ස්ලෝඩ් ඇන්ඩ් රිවර්බ් දෙයක් වීඩියෝ එකක් අප්ලෝඩ් කරන්නම ඕන නම් ඒක වෙන කෙනෙකුගේ සින්දුවක් අප්ලෝඩ් කරන්නම ඕන නම් ඔයාලට කරන්න පුළුවන් හොඳම දේ එක්කෝ කවර් songs තියෙනවනේ. ඒ කියන්නේ ඒ ට්‍රැක් එකම නැතුව ඒකට කරපු කවර් songs තියෙනවා. කවර් song එකක් අරගෙන ඒක ස්ලෝඩ් ඇන්ඩ් රිවර්බ් කරලා අප්ලෝඩ් කරන්න පුළුවන්. හරිද? මොකද එතකොට කොපිරයිට් නැහැ. මොකද අතන තියෙන්නේ හැබැයි අනිවාර්යෙන් මතක තියාගන්න ඒ ඔරිජිනල් කන්ටෙන්ට් එකේ අයිතිකාරයට ක්‍රෙඩිට් එක දෙන්න. මොකද ඔයාගේම විදිහට අප්ලෝඩ් කරන්න බෑ. ඇත්තම ගන්න නෙමෙයිනේ කියන්නේ. ඔයා කියනව නම් ප්‍රශ්නයක් නැහැ. ඔයා කියන්නේ නැත්තම් වෙන කෙනෙක්ගෙන් ගන්නව නම් අනිවාර්යෙන් ඒ ඔරිජිනල් කන්ටෙන්ට් අය ඕනට එක්ක මෙන්ෂන් කරලා හෝ channel එක ටැග් කරලා කොහොම හරි කමන්නේ ක්‍රෙඩිට් එක දෙන්න. මොකද ඔයාගේ දෙයක් නොවන නිසා බැරි වෙලාවත් කවදක හරි මේ වීඩියෝ එක සජෙස්ට් වෙලා කෙනාට පෙන්නුවොත්
එතකොට ප්‍රශ්නයක් වෙනවා මෙයා මේ මගේ කන්නේ දාලා තියෙන කොහොමද මෙයා දාලා තියෙන මන් දන්නේ නැහැ. එතකොට ප්‍රශ්නයක් වෙන්න පුළුවන් මොකද එයාට වෙනම දැන් YouTube එක හරහා ඇතුළේම dashboard එකේ තියෙනවා ඒ කියන්නේ content ID on නොකරත් ඒ කියන්නේ content ID කියන්නේ දැන් YouTube එක ඇතුළේ streaming වල එහෙම on නොකරත් content delete කරගන්න පුළුවන් එක වගේ තියෙන එක වගේ content එක වෙන කෙනෙක් දාලා තියෙනවා නම් ඒකට සමාන කියලා අතුරු ගන්න පුළුවන් හැකියාව දැන් YouTube එක ඇතුළේම තියෙනවා. එහෙම වුණොත් ඔය වගේ වීඩියෝ එකට ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. ඒක නිසා අර ක්‍රෙඩිට් එක දීලා ඒ දේ කරන්න ඒක ප්‍රශ්නයක් නැහැ. ඔය ටික තමයි කියන්න තියෙන්නේ. කොපිරයිට් සන්දව මගෙන් අහන හැමෝටම මං කියන්නෙත් ඔය ටිකමයි. ඒක නිසා දැන් හැමෝටම මං හිතනවා පැහැදිලි වෙන්න ඇති කියලා කොපිරයිට් සම්බන්ධව මොකද්ද මේ මම කියපු අදහස මොකද්ද කොහොමද මේක කරන්නේ කොහොමද මගෙන් කරන්න ඕන ප්‍රොසෙස් එක කොහොමද කියලා පැහැදිලි ඇති කියලා හිතනවා. නොතේරෙන තැනක් තියෙනවා නම් කමෙන්ට් එකක් දාන්න. මම ඊළඟ වීඩියෝ එකකදී අනිවාර්යෙන් ඒ ගැන පැහැදිලි කරන්නම්. ඒ වගේම තමයි පොඩි දෙයක් කියන්න තියෙනවා. අන්තිමට කියන්න හිටියේ මම මේක. channel එකේ subscribersලා ලක්ෂය පිරුණාට giveaway එකක් දෙන්න ඕන කියලා මට idea එකක් ආවා. ඉතින් මම ගොඩක් කල්පනා කරා මොනවද දෙන්න ඕන මට ඒතිගන්නේ ඒක නිකම් සල්ලි දෙනවද ඩේටා දෙනවද ඊට වැඩිය මට හිතුණා ඇත්තටම දැන් දෙයක් කරන කෙනෙක්ට උදව්වක් විදිහට දෙයක් කරන්න පුළුවන් නම් හොඳයි කියලා. සමහරව වෙන කන්ටෙන්ට් කරන්න දැන් ෆෝන් එකක් තියෙන්නේ කැමරා නෑ මයික් නෑ ලයිටිං සෙටප් නෑ එහෙම කියලා සමහර අය ඩ්‍රොප් වෙලා ඉන්නවා මට මේ දේවල් නැහැ මම කවද්ද පටන් ගන්න කොහොමද පටන් ගන්න එහෙම හිතලා. ඉතින් මං හිතුවා ඇත්තටම බිස්නස් කරන කෙනෙක්ට හෝ YouTube content කරන කෙනෙක්ට vlogs කරන කෙනෙක්ට ඕන කෙනෙක්ට ඒක ඇත්තරම මම එක තරගයක් නැහැ මේකේ තරගයක් නෙමෙයි තියෙන්නේ. ඔයාලට පුළුවන් දැන් මම දෙන්න හිතන් ඉන්න මෙන්න මේක තමයි. ඒක මම අරගෙන තියෙන්නේ මෙන්න මේ මයික් එක. මේ මයික් එක මගේ ෆස්ට් giveaway එකේ විදිහට මම දෙන්නේ. ඉස්සරහට තව බලමු අපි. මෙන්න මේ මයික් එක මම giveaway එකක් විදිහට දෙනවා. ඒක දෙන්නේ මෙහෙමයි. ඔයාමට දාන්න ඕන මගේ පේජ් එකට හෝ නැත්තම් Instagram එකට හෝ නැත්තම් YouTube එකට හරි කමන්න නැත්තම් මේල් එක කොහොම හරි කමන්නේ මාව contact කරගෙන දාන්න. ඔයාලට එක්ක YouTube channel එකක් තියෙනවා නම් ඒ YouTube channel එකේ link එක ඒ දේවල් එක්ක මට දාන්න. එතකොට ඔයා vlog කරන කෙනෙක් නම් ඒ දේවල් එක්ක දාන්න. ඔයා business කරන කෙනෙක් නම් TikTok එකේ business එහෙම කරලා එහෙම කරන කෙනෙක් නම් මොකද ඒ වගේ අර තමයි මේක වැදගත් වෙන්නේ ගොඩක්ම වටින්නේ. මොකද ෆෝන් එකෙන් කරනකොට වඩා මේ මයික් එකකින් එක්ක මේ ෆෝන් එකකින් කරනකොට ඒක audio quality එක තියෙනවනේ. අනිත් එක මේකේ පුළුවන් ඒ කියන්නේ ෆෝන් එකේ ප්‍රශ්නයක් නැහැ. මේක iPhone එකට පුළුවන් type C lightning audio තුනම තියෙනවා. ඕන ෆෝන් එකකට මේක use කරන්න පුළුවන්. ඒක නිසා ප්‍රශ්නයක් නැහැ. මේක තමයි giveaway එක first giveaway එක. අපි බලමු තව ඉස්සරහට කොහොමද දෙන්න පුළුවන් විදියට මම ඒ දේවල් ටික කරන් යන්නම්. ඉතින් මම හිතනවා අද වීඩියෝ එක ඔයාලට පැහැදිලි වෙන්නේ නැති කියලා. මතක ඇතුව වෙන subscribe කරන්න, දන්න කෙනෙක්ට තව දැනගන්න මේක share කරන්න, like කරන්න. ඔයාලට දැනගන්න තව දෙයක් තියෙනවා නම් comment එකක් දාන්න. එහෙනම් අදට වීඩියෝ එක සමු ගන්න ඔබ සැමට ජය වේවා.